ක්ලච් එකයි බ්‍රේක් එකයි මේ දෙකම ඕන අවශ්‍ය වෙනවා නතර කරන්න මේ ක්ලච් එකයි බ්‍රේක් එකයි දෙකම වෙනවා කකුල ගත්තන් පස්සේ මේ බ්‍රේක් දකුණු කකුල ඉස්සරහට කෙලින් තිබ්බන් පස්සේ බ්‍රේක් එක හම් වෙනවා වම් කකුල කෙලින් ඉස්සරහට තිබ්බන් පස්සේ ක්ලච් එක හවු වෙනවා අපිට මේක කකුල දිහා බලන්න ඕනේ නැහැ මොකද අපිට පාර තමයි වැදගත් වෙන්නේ කකුල බලන්න ගිහලා අනතුරු සිද්ධ වෙන්න පුළුවන් පාරේ ගැන දැඩි අවධානයෙන් තමයි අපි යන්න ඕනේ ඒක මම කියවනේ ක්ලච් එක අවස්ථා පහක් තියෙනවා කියලා මේ තියෙන පළවෙනි අවස්ථාවේ තියෙන යටටම පෑගුවොත් පළවෙනි අවස්ථාවට එනවා මම මේ ක්ලච් බැලන්ස් වෙන්නේ කොතනද කියලා මම කියන්න යන්නේ අපි ගියර් එක ෆස්ට් එකට දාලා ක්ලච් එක ටික සෙන්ටිමීටරෙ උස්සනවා බ්‍රේක් එක කකුල තියාගෙන මේ දෙවෙනි අවස්ථාව වගේ යන්නේ තුන්වෙනි අවස්ථාවට එනකොට පොඩි ভাইබ්‍රේෂන් එකක් දැනෙනවා අපිට නෝකර අපිට දැනෙනවා ভাইබ්‍රේෂන් මේක තමයි තර්ඩ් ස්ටෙප් එක තුන්වෙනි අවස්ථාව තව අවස්ථා දෙකක් තියෙනවා අන්න ඒ අවස්ථා දෙක තමයි අපි ඊටාම හිමින් කළ යුත්තේ ඒ කියන්නේ ඊටාම ඒ කියන්නේ පළවෙනි අවස්ථාව වෙනකොට ඔයගොල්ලෝ මේ පොඩ විශ්වාසයෙන් පස්සේ වාහනේ යනවා ඔය තියෙන වාහනේ යනවා දැන් ටික යනවා ভাইබ්‍රේෂන් එක ඊට පස්සේ අපි මේක රෝදේ මේ රෝදනේ කැරකෙන්නේ මේකෙන් රෝද වට 3-4ක් කැරකෙනකන් අපි කච් එක කකුල සම්පූර්ණ ඉවත් කරන්නේ සම්පූර්ණම රෝද කැරකිලා ඉස්සරහට යන්න ගත්තන් පස්සේ තමයි එතකොට හරි